ඔව් අද මේ සෑහෙන කාලෙකින් මේ වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ වීඩියෝ දිගින් දිගටම මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. මේ අර පික්මී ආයතනය සහ මේ ඒ මං හිතන්නේ මේක ඇති කරන ලද තත්ත්වයක්. මේගොල්ලන්ට අවශ්‍යතාවයක් තියෙනවා දැන් මේ රට පුරාම තමන්ගේ මේ වෙළඳාම් බිස්නස් එක සංවර්ධනය කරගන්න. ඒකත් එක්ක ඇති කරන ලද තත්ත්වයක් කියලා මම හිතනවා. මේ තත්ත්වය මේකන් මේ සුපරික්ෂාකාරීව බැලුවාම පේන්න තියෙනවා. මේ ඇල්ල ප්‍රදේශයේදී මේ කෙනෙක් ගිහිල්ලා මේ ඔබ දන්නවා ඒ වීඩියෝ එක ඒක මං හිතන්නේ මේ මට හිතෙන විදිහට මේ ඔහු කලින් සූදානම් වෙලාම මේ දේ කරා කියලා තමයි මට හිතෙන්නේ. නොවෙන්නත් පුළුවන්. මම හිතනවා එහෙම වුණා කියලා. මොකද අර ඊට පහුවෙනින්දට විශාල පිරිසක් එක්ක ඇල්ලට යන්න එහෙම සංවිධාන ශක්තියක් ඇති වෙලා තෙත් ඒකට යටපින්ගතව යම් කිසි අනුග්‍රහකත්වයක් තියෙන නිසා මේ ත්‍රිවිල් ප්‍රශ්න නැත්තම් මෙන්න මේ ටැක්සි ප්‍රශ්නය අපිට යන්න පුළුවන් ගොඩක් දුරට අවුරුදු 20කට 25කට එහාට යන්න පුළුවන් 30කට. ලංකාවට ත්‍රිවිල් වැඩිපුර විතර විශාල වශයෙන් ආවේ මේ ලොතරැයි මණ්ඩලය හරහා. ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම් විදිහට අර යට අංක පේලියකට හරි අර මොකක් කාණ්ඩාංකයකට වගේ මට මතකව ඒ ලොතරැයි දිනුම් ඇදීම් සතියකට විශාල ත්‍රිවිල් සංඛ්‍යාවක් මැතිව මේ ජයග්‍රහණ විදිහට මේ ලොතරැයි ජයග්‍රහණ විදිහට ත්‍රිවිල් තමයි ලබා දුන්නේ. ඉතින් මාසෙකට මං හිතන්නේ අඩුම ගාණ 30ක් ආවා. මේ සෑහෙන 30ක් නෙමෙයි මං හිතන්නේ සෑහෙන ගාණක් ආවා. කොමාරි විශාල සංඛ්‍යාවක් දිනුම් ඇදලා ගත්තා. ඒක වෙන ප්‍රචාරක ව්‍යාපාර ඩේවිඩ් පීරිස් එකෙන් ගෙනිච්ච මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එකම දාලා තිබ්බා. අත දැමූ සැනින් ඔබ ළඟට එන පවුලේ හිතවතා කියලා එහෙම දාලා පවුලේ වාහනය බවට මේ ත්‍රිවිල් එකපත් කරලා සෑම පවුලක් වගේම ගොඩක් පවුල් ගම්වල ත්‍රිවිල් ගත්තා. ඊට පස්සේ ඒක නිශ්චයම ස්වයං ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒකට රජය මැදිහත් වෙලා ඒ කියන්නේ මේ ලොතරැයි මණ්ඩලය හරහා අනුග්‍රහකත්වයක් දීලා ඊට පස්සේ මේක ප්‍රචලිත වුණා. ස්වයං රැකියාවක් විදියට ත්‍රිවිල් පාක් ඇති වුණා. ඉතින් මෙන්න මෙහෙම ඇති වෙලා ඊට පස්සේ ඒක ටික දිගුණුණා. ඒ ගොඩක් ඊට පස්සේ ඔය මොබයිල් ෆෝන් ආවට පස්සේ මේ කෝල් සෙන්ටර් හරහා මේක ක්‍රියාත්මක වුණා. ටැක්සි මීටරයක් හඳුන්වා දුන්නා. ලලිත් මේ ධර්මසේකරේම මූලික වෙලා එතකොට ඊට පස්සේ බජට් ටැක්සි ආවා. ඒ එද්දි ලෝකයේ මේක Uber ආයතනය ඇප් එකක් ආශ්‍රයෙන් ඇප් එකක් මගින් මේ ටැක්සි දුවන්න Google සමග සම්බන්ධ වෙලා තාක්ෂණය දියුණු කරගෙන තිබුණා. ඉතින් මේ අවස්ථාව තමයි පික්මී ආයතනයත් මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් හරි ඒක එහෙම තියමු. ඒක එහෙම තියලා දැන් තව පැත්තකට ගියොත් අපි දන්නවා දැන් ගම්වල ගොඩක් කඩ නැහැ. සිල්ලර කඩ නැහැ. ගොඩක් මිනිස්සු සුපර් මාකට් වලට තමයි යන්නේ. සුපර් මාකට් වලින් තමයි බඩු ගන්නෙ. සිල්ලර කඩ කියන එක ගමේ දැන් කඩයක් කරගන්න අමාරුයි. මිනිස්සු මොකද බඩු ගන්න සුපර් මාකට් වලින් නිසා. ඒ නිසා කඩ වැහිලා යනවා. ඉතින් ඒ කඩ වලට බිස්නස් නැහැ. සුපර් මාකට් දිගුණු වෙනවා. ජාලගත මේ චේන් මේ ඇවිල්ලා තියෙනවා සුපර් මාකට් චේන්. එතකොට ඒවා විශාල මේ පොඩි ගම් දක්වා පොඩි නගර පොඩි ටවුන් දක්වාම ඒක ප්‍රචලිත වෙලා තියෙනවා. එතකොට දැන් අර ගමේ හිටිය ස්වයං රැකියාවක් විදියට කරගෙන හිටපු කඩයක් කරගෙන හිටපු කෙනා එයාගේ ජීවන ඒකෙන් අයින් වෙමින් තියෙනවා. අයින් කරලා තියෙනවා. අයින් කරගෙන යනවා.
ඊට පස්සේ ඒ කඩ සිල්ලර කඩ විතරක් නෙමෙයි හෝටල් උනත් එහෙමයි. හෝටල් කියන්නේ ඔය පේස්ට්‍රි කඩ පේස්ට්‍රි විකුණපු අය හිටියා. ඊට පස්සේ දැන් ඔය මොනවද කේක් විකුණපු අය හිටියා. ඒගොල්ලන්වත් ගම්වල බේකරියක් එහෙම කරගෙන හිටපු අය හිටියා. ඒගොල්ලන්වත් මේකෙන් දැන් අයින් වෙමින් යනවා. මොකද ඒකට විශාල සමාගම ඇවිල්ලා තියෙනවා. දැන් හොඳම ඒගොල්ලෝ ඇවිල්ලා අර අයට ඒක කරගෙන යන්න දෙන්නේ නැහැ. විශාල වෙළඳපොළ තර්ජනයක් තරංකාරීත්වයක් ලබා දීලා තියෙනවා. නිකන් උදාහරණයක් විදිහට මම හොරණ නිසා මම දන්නවා දැන් හොරණ තිබ්බේ විජේසිරි පේස්ට්‍රි ෂොප් එක තමයි අවුරුදු විශාල සංඛ්‍යාවක් අවුරුදු 40-50 මේ බිස්නස් කරගෙන හිටපු ලංකාවේ ප්‍රධාන ඒ පුද්ගලයෙක් විජේසිරි ෆුඩ්ස් කියලා. ඒකට තෙන්ට ඇවිල්ලා තියෙනවා මේ PNS සමාගම. PNS සමාගම ඒ විජේසිරි කඩ දෙකක් තිබුණා. ඒ දෙකම වට කරලා PNS දාලා මම හිතන්නේ හොරණ තියෙනවා PNS 2යි 3යි 4ක් විතර තියෙනවා හොරණ. ඒ විජේසිරි කඩේ දෙපැත්තෙන් දෙකක් එහෙම දාලා එහෙම ඒ පුද්ගලයන්ව උපරිම උත්සාහය තියෙන්නේ මේ ව්‍යාපාරයෙන් අයින් කරලා සම්පූර්ණ වෙළඳපළ අර නතු කර ගැනීම අර සමාගම වෙතට. ඉතින් ඒ තව උදාහරණයක්. තව බස් උනත් දැන් බස් වලටත් දැන් මේ සමාගම් එන්න යනවා. ඒ බස් සමාගම් කරන්න යනවා. අර තනි පුද්ගලයන් ඒවෙන් ඉවත් කිරීමේ උත්සාහය එම තියෙනවා. මුලින්ම අර කොහු වලින් අර මේ ඉදල්ල අර මේ හදාදා හිටියා මිනිස්සු හිටියානේ. ඒ මිනිස්සුන් ඉවත් වුණා. ප්ලාස්ටික් ආවා. ඒවා අයින් වුණා. ඊට පස්සේ අර නැව් තොටියම තමයි. තොටිය පාලම් ඇදනකොට තොටිය ඉවත් වෙනවා වගේ. මේ ව්‍යාපාර මේ විශාල ව්‍යාපාර වටා මේ මුළු වෙළඳපළම ද්‍රවීකරණය වෙමින් තිබෙනවා. ඒ කරමින් තිබෙනවා ඒකට. එතකොට අර මුළු ස්වයං රැකියාව නැත්තම් දැන් ඔය සමහර අය කියනවානේ මොනවද ව්‍යවසායකත්වය කියලා. ව්‍යවසායකත්වයේ සීමා මේවා තමයි. ව්‍යවසායකත්වය පුළුවන් ව්‍යවසායකත්වය තියෙන්නේ ඒ යම් ලාභයක් නැත්තම් යම් තැනකට එනකන් විතරයි ව්‍යවසායකත්වය කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවට කෙලින්ම ලොකු විශාල සමාගම් වෙල්ලක් ගහලා දානවා. ඉතින් වෙළඳපොළ ආර්ථිකය කියන්නේ ඔන්න ඔය වගේ එකක්. අර අපිට නිකන් බොරුවට පෙන්නනවා මේ අරම ව්‍යවසායකත්වය අදිගුණ කරනවා වගේ. හරි පිස්සු තමයි. ඊට පස්සේ දැන් මේක තමයි වැඩේ. දැන් අපි ආයි අතෙන්ට ගියොත් දැන් මිනිස්සු ස්වයං රැකියාවක් විදිහට මිනිස්සෙක් ට්‍රිවිල්ලක් හන්දි තියාගෙන දුවනම් ඒකට දැන් මේක විශාල මාකට් එකක්. මේකට දැන් මේ තාක්ෂණය උපයෝගී කරගෙන මේ ධනවාදය නැත්නම් මේ සමාගම් කරණය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මේ අර පොඩි මිනිස්සුන් මේකෙන් ඉවත් කරලා ඒගොල්ලෝ නතු කර ගැනීම. මේ මුළු සමාජයේ මේ ටැක්සි දුවන මුළු කර්මාන්තය නතු කර ගැනීම තමයි මේ කරමින් තියෙන්නේ. ඒකේ එකක් විදිහට තමයි ඕක තියෙන්නේ. දැන් ඒක එහෙමයි. ඊට පස්සේ දැන් මේකේ වාසි ගත්තොත් හරි දැන් කියනවානේ දැන් මේගොල්ලෝ අහම මේ පික්මී අහම ලාභයි කියලා. ඒකෙත් මෙහෙම එකක් තියෙනවා. දැන් පාරිභෝගික ලාභයි කියනවා. ඒකත් ඒ තරම්ම සත්‍යකුත් නෙමෙයි. දැන් අපි දන්නවා ටැක්සි මීටර තියෙනවා. ටීවිල් දුවන ටැක්සි මීටර අයි කරන් දුවනවා. මීටර නැතුවක් දුවනවා. GPS. ඇත්තරම් මේ ටැක්සි වල මීටර අයි කරන්න අවශ්‍ය නැහැ. ටැක්සි වලට පුළුවන් GPS apps තියෙනවා. app එකක් දාගෙන දුවන්න පුළුවන්. එතකොට දැන් මේ එහෙම දුවන අය ඉන්නවනේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් 1 කිලෝමීටරයක් ගියොත් අය කරන මුදල කීයද? රුපියල් 100යි. පික්මී එකෙන් Uber එකෙන් කිලෝමීටරයක් ගියොත් කීයක් අය කරනවද? 250ක් ගන්නවා.
250ක් ගන්නවා. එතකොට කොහොමද වැඩි? 100ද 250ද? හරි. ඉතින් කවුරුත් මේව කතා කරන්නේ නැහැ. හරි. මම මේකට විරුද්ධ නැහැ. වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. අර ඔය කියන තරම් ලාභ එහෙම එකක් නැහැ. සිස්ටම් දෙකක් මම මේ කියන්නේ. එතකොට අර ත්‍රිවිල් එක සාමාන්‍යයෙන් දුවන අය ඒකවල ගමන යන්න සහ ගිහිල්ලා ආවයි පාක් එකට එන්න කියන දෙපැත්තටම ගණන් බලලා තමයි අර ගාණක් කියන්නේ. එතකොට අරගොල්ලෝ අර කිලෝමීටරයට 250ක් ගන්නෙ අර කිලෝමීටර එකමාරක දුර ඉඳලා තමයි පික් කරන්න එන්න බෑ. ඒ ඇවිල්ලා එයාව තව කිලෝමීටරයක් දෙකක් එකන් යන්න. ඒතකොට එයාට කිලෝමීටර 7ක් විතර සෙට් වෙනවා. දැන් කිලෝමීටර 4 කිලෝමීටර 7 බෑ රුපියල් 100ට. ඒතකොට කිලෝමීටර 25 නේ. ඒතකොට 4ක් යනවා නම් රුපියල් 250ක්වත් ඕනනේ. 250ක් නෙමෙයි ඒතකොට රුපියල් 200ක් ඒ ඩ්‍රයිවර්ට එනවා 50ක් කම්පැනි ගන්නවා. ඒ 50 තව එකක් වෙනවා 112යි කියනවනේ. 112ක් නෙමෙයි. දැන් කියන්නේ කියනවා මේ අපි 112 කමිෂන් එකක් ගන්න 115 කමිෂන් කියලා. 250ට 50ක් ගන්න. හරි. ඉතින් 250ට 50ක් ගත්තාම කමිෂන් එක 200ට 250 125ක් කරනවා 250ක් ගත්තා 200ට 250ක් ගත්තා 125ක් වෙනවා. ඉතින් ඒවත් එහෙම කියන ඒවා නැහැ. ඒස අප තේරුම් ගන්න ඕනේ මෙතන ක්‍රම දෙකක් කියන එක. පළවෙනියට හන්දිය ඉඳන් දුවන එකක් මේ අපරා දුවන එක තව එකක්. ඒක තනින් තැනට යන්නේ. ඒ කියන්නේ එක තැනකට ගිහිල්ලා එතනින් ආයෙත් ඩ්‍රොප් කරාට පස්සේ එතනින් තව ආයෙත් කරන් තව තැනකට. ඉතින් තව ආයෙත් කරන් තව තැනකට. ඔහොම මේ අර කලඹක් විදිහට තමයි ආයෙත් කලඹක් තමයි දුවන්නේ. ඉතින් ඒක වෙන ක්‍රමයක්. මේක වෙන ක්‍රමයක්. හරි. එතකොට දැන් ඔන්න ඕකනේ ප්‍රධාන මෙතන මේ මිනිස්සු ගොඩක් පටලවා ගන්න දේ. එතකොට අරයට දුවන්න පුළුවන් වුණාට ඒ කියන්නේ එයා තනින් තැනට ඔහම යන්න නිසා කලඹක් විදිය යන නිසා එයාට 150ක් අයරගෙන් ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. කියන්නේ වැඩි අරකේක යන්නේ තේරුම් ඕන. ඒක සුද්ධෝ මේක ආවේ වැල්ල ප්‍රදේශයේ ප්‍රශ්නයක් විදිහට අහම කියන්නේ මේ විදේශිකයන් එනවනේ. දැන් විදේශිකයන් ආහම ඒගොල්ලොන්ට ටිකක් වැඩි මුදලක් මේ අය කරනවා. ඉතින් ඒක අය කරන එක දැන් අපි ස්වදේශිකයෙක් ඌබර් එකක පික්මි එකක යන ගානට වඩා වැඩි මුදලක්. ඉතින් ඒකත් මම හිතන්නේ ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ඩොලර් ප්‍රශ්න අරෝමයක් තියෙනවනේ. ඉතින් ටිකක් වැඩි මුදලක් අය කරන්න ඕන. නමුත් ඒ සිස්ටම් එකක් දාන්න බෑ ඌබර් එකට පික්මි එකට. ඒගොල්ලන්ට බෑ හඳුනා ගන්න බෑ මේ විදේශිකයෙක්ද ස්වදේශිකයෙක්ද කියලා. ඒගොල්ලන්ට පුළුවන් නම් ඒගොල්ලෝ වැඩි කරයි. හරි. එහෙම කරා හඳුනා ගන්න විදියක් නෑ. එහෙම හඳුනා ගන්න තාක්ෂණයක් ගේන්න පුළුවන් නම් මම හිතන්නේ ඒගොල්ලොත් ඒක වැඩි කරાવી නෝ. හරි. ඒතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක දැන් විශ්වාසනෝ නේ. කියන නම් දුවන්නේ. ඒ රට හොයන ගන්නවා 27 ගන්න සුද්දාගෙන් අඩුව මේ යන්නේ ඩෝන වෙලා තෙල් මේ කරවන කියන එක තමයි මට හරි. ඉතින් මෙන්න මේවත් කල්පනාවට ගැනීම අවශ්‍යයි මේ ප්‍රශ්නේ.